ඔබ සැමට සාන්තිය උදා වේවා. ආදරණීය සහෝදරයාණෙනි, ඉස්ලාම් යන මාර්ගයේ පසුවැදෑරුම් අවශ්‍යම පරිලු වගකීම් තිබේ යනුවෙන් අප සෑම දනිමු. මෙය අවශ්‍ය පස්වැදෑරුම් බව සෑම කාලයම වෙනස් මත ඉදිරිපත් කරන්නේ නැත. එනම් ලාහිර් උලමාවරුන් බාතින් උලමාවරුත් ඉස්ලාම් පස්වැදෑරුම් ගෙන ඇති බව ඒකමතිකම පිළිගෙන ඇත. මෙම විස්තරය බුනියල් ඉස්ලාම් අලා හම්සින් යන හදීසයේ සාක්ෂි දරයි. මෙම හදීසය ඛලීෆා උමර් රලියල්ලාහු අන්හු තුමා අපට පෙන්වා දී ඇති බව කාටවත් විරුද්ධ මත නැත. මෙම ඉස්ලාමයේ පස්වැදෑරුම් වලින් පළමුව ලා ඉලාහා ඉල්ලල්ලාහ් මුහම්මද් රසූලුල්ලාහ් යනුවෙන් සාක්ෂි දැරිය යුතුය. සාක්ෂි දැරීමෙන් කිව යුතුය යනුවෙන් සෑම පිළිගනිමු. නමුත් මෙතනදී කුර්ආන් හදීස් රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ සමහර ක්‍රියාවන් පරීක්ෂා කර බලන විට සමහර නීති සියුම්ව පෙනේ. එනම් කවරෙකු හෝ මොනයම් කාරණයක් අනුව හෝ ලා ඉලාහා ඉල්ලල්ලාහ් මුහම්මද් රසූලුල්ලාහ් යන කලිමාව මුවින් පැවසූ විට අප ඔහුව එක් මුස්ලිම්වරයෙක් ලෙස පිළිගත යුතු බව නීතිය අනුමත කිරීම කාරණයන් පෙනෙන්නට තිබේ. මෙයින් ඊට අවශ්‍යම කාරණය ඔහුව ඉස්ලාම් යන පක්ෂයේ ඇතුල් වී පුහුණු විය යුතු යනුවයි. මෙය සාමාන්‍ය මිනිසුන් සදාහය මක් නිසාද ඊමාන් විශ්වාස කිරීමට පරලු එවත් අනිවාර්ය කර ඇති දේ කිරීමට පක්ෂයට ඇතුළත් කර ගැනීම සඳහා කලිමාව පැහැදිලි කර නොගෙන වචනය පමණක් කියවූ කෙනෙකු මුස්ලිම්වරයෙකු ලෙස පිළිගත යුතු බව නීතිය අනුමත කර ඊමාන් විශ්වාස කළ අයෙකු එය පැහැදිලි කර සාක්ෂි කිව යුතුය යනු නීතිය තීන්දුව කර ඇති බව අප දනිමු. මේ පැහැදිලිව පසුව පැහැදිලි කර ගනිමු. නමුත් මෙම නීතිය අනුව සාක්ෂි කලිමාව පැහැදිලි කර නොගෙන වචනයෙන් පමණක් සාක්ෂිය මෙලොව ක්‍රියාවන්වලට අවශ්‍ය වුවත් උසස් පදවියට අපව රැගෙන නොයන බව සත්‍යය. මක් නිසාද යනු හදවතින් පැහැදිලි කර සත්‍ය යනු පිළි නොගන්නා එක් විෂයක් සාක්ෂි කීම පිළිගැනීමට නොහැකිය. සත්‍යයයි නොදැක එක් විෂයට සාක්ෂි කීම නිකරුණේ බොරු කීම යනු අප දකිමු. එලෙසම අපවම රවටා ගත්තෙමු කියා විශ්වාස කළ යුතුය. එසේම ඊමාන් විශ්වාස කිරීමට පරුළු වගකීම් 4ක් සම්පූර්ණ කළ යුතුය. පළමුවැන්න කලිමාව අක්ෂර නිවැරදිව මුවෙන් පැවසිය යුතුය. මෙය නීතිය අනුමත සාක්ෂියයි. මෙය ගොළුවෙකුට අනිවාර්ය නොවේ. දෙවැන්න මුවින් පැවසූ කලිමාව පැහැදිලි කරගත යුතුය. තුන්වැන්න පැහැදිලි කරගත් කලිමාවේ දැනුම සිතේ ධාරණය කරගත යුතුය. හතරවැන්න සිතේ ධාරණය කරගත් සත්‍යය සිතෙන් බැහැර නොවී ආරක්ෂා කර ගැනීම. මෙයට පිටතින් ක්‍රියාකාරකම් දී ඇත. මෙහි විස්තරය වෙනත් තැනක පැහැදිලි කරමු. මෙනිසා පැහැදිලි කර මෙම මම විශ්වාස කෙලෙමි යනු පැවසීම රැවටීමකි. අපගේ දෙමාපියන් නෑදෑ හිතවතුන් ගුරුවරුන් වන උලමාවරු අපගේ ළමා කාලයේ සිට කලිමාව අපට කියා දී ඇත. නැමදීමට සුදුසා අල්ලා දෙවියන් හැර වෙනත් දෙවි කෙනෙක් නැත යන අර්ථයෙන් මෙම තෞහීද් කලිමාවේ අර්ථය බවත් මෙයම සත්‍ය අර්ථය යනුවත් කියා දී ඇත.
මෙම අර්ථය පිළිගත් විට අප සත්‍යය වශයෙන්ම විශ්වාස කළෙමු. සිරික් නැමැති පවෙන් මිදිනෙමු යනු සිතා සිටින්නෙමු. එනම් එකම දෙවි කෙනෙක් අප පිළිගත් විට ඉස්ලාමයේ පළවෙනි වගකීම මූල ධර්මය ඒක දේවවාදය පිළිගත් සම්පූර්ණ විශ්වාසවන්තයෙක් බවට පත් වූ බව උගන්වා දී ඇත. නමුත් ඒක දේවවාදයටත් ඒකත්වම් ඒකීය භාවයටත් යනුවටත් වෙනස්කම් මොනවාද? මෙයින් ඉස්ලාම් පෙන්වන සත්‍යය මොනවාද යනුවෙන් අපට නොහැකී ඇත. මක් නිසාද යනු අපගේ පාසල්වල තුලත් කොතනත් ඉස්ලාමයේ කලිමාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කර දී නැත. තවද කලිමතු තයිබා, කලිමතු ශහාදත්, කලිමතු තම්ජීද්, කලිමතු තෞහීද්, කලිමතුල් කුෆර් කියා පස්වැදෑරුම් කලිමා වර්ගයන් උලමාවරු අපගේ ළමා කාලයේ සිට අපට උගන්වා දී ඇත. මෙහි පොදුවේ අර්ථය කුමක්ද යනු සර්ව බලධාරී එකම දෙවි කෙනෙක් පිළිගත් විට සම්පූර්ණ මූමින් විශ්වාසවන්තයෙක් බවට පත්වේ යනුවයි. අරාබි භාෂාව අපට නොතේරුණත් එම භාෂාව ඉගෙනගත් උලමාවරු අපට කියා දෙන නිසා ඔවුන් කියා දුන් දේ අපත් සම්පූර්ණයෙන් විශ්වාස කෙළෙමු. වැඩි ලෙස අප ඒවා පරීක්ෂණ කරන්නේ නැත. මක් නිසාද යනු එම පැහැදිලි කිරීම අපට පූර්ණ විශ්වාස නිසාය. නමුත් අපගේ ඉමාම් වන යා මහර්ගය පෙන්වන වේද ග්‍රන්ථය ලෙස පිළිගත් සුද්ධ වූ අල් කුර්ආනයේ පැහැදිලි නුවණින් පරීක්ෂා කර බලන විට අප දැනගත් කලිමාවේ පැහැදිලි අර්ථය අපගේ සිතේ පැලපදියම් කරගත් ඉස්ලාමයේ මූල ධර්මය ඉතා වැරදි බවත් බොරු පැහැදිලි කිරීම වල අප නොදැනුවත්ව ගිලී ඇති බව, කලිමා යනු එකම වාක්‍යයක් පමණයි යනුවත් උලමාවරු යන සලුවේ රිංගාගත් එක්තරා දැනුම අඩු මිනිසුන් නිසා රැවටීමට ලක් වී ඇති බවත් අප අපවම වැරදි ලෙස මූමීන්වරු ලෙස සිතා සිටින්නෙමු යනුවෙන් ඉතා පැහැදිලිව පෙන්වන්නට තිබේ. මෙහි සම්පූර්ණ පැහැදිලි කිරීම කර දෙමි. ඉවසන්න. හදීස් මිනිසුන්ට එක් කාලයක් හමු වෙයි. එවිට ඉස්ලාමයේ නාමය පමණක් ඉදිරි වී එහි සත්‍යය නොමැති වේ. කුර්ආනයේ අකුරු හැර එහි සත්‍යය නොමැති වේ. ඔවුන්ගේ මස්ජිද් පල්ලි යහමග නොමැතිව විනාශ වී යයි. ඔවුන්ගේ උලමාවරු අහස යට විසගෝර සත්වයන් ලෙස සිටිති යනුවෙන් රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පැවසීය. මේ හඳුන්වන්නේ අලි රලියල්ලාහු අන්හු තුමා. ආධාරය බයිහකි මිස්කාත්. හදීස් අවසාන කාලයේ ශක්තිය අත්දැකීම් අඩු අවබෝධ නැමැති මෝඩයන් පැමිණෙති. පිටතින් සලාත් සෞමු යන ක්‍රියාවන් අමල්ගල් ඉතා ප්‍රවේශංකාරීව පිළිපදිති. නමුත් ඔවුන් ප්‍රසන්න ප්‍රතිපත්ති අදහස් සිර්ක ඇති අය බවත් වැරදි විශ්වාසයේ මිත්‍යා මතේ සිටින අයවලුන් ලෙස සිටිති යනුවෙන් රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පැවසීය. මේ පැවසුවේ අබූ සঈදුල් කුද්රි රලියල්ලාහු අන්හු. ආධාරය බුඛාරි. හදීස් ළඟකදී මගේ සමුදායේ අයගේ මතභේද හටගනී. එවිට එක් කොටසක් ඇති වී ඔවුන් යහපත් වචන පවසනු ඇත. වැරදි ක්‍රියාවන් වල ඔවුන් යෙදේ. කුර්ආනය පාරායනා කරති. එය ඔවුන්ගේ පපුවේ ආරම්භ කටුව පසු නොකරයි. හදවතේ නොරඳේ. දුන්නෙන් ඊතලය පිට වී යන ලෙස යාමාර්ගයෙන් ඉවත් වී යනු ඇත. නැවත ආපසු නොහැරති.
ඊතලේ තම කූඩයට හැරෙනතෙක් ඔවුන් තමා මැවුම් වලින් ඉතා නරක අයවලුන්ය. ඔවුන්ව විනාශ කරන අයත් ඔවුන්ගෙන් මරණයට පත්වන අයත් යහපත් ජීවිත ඇතිවේවා. කුර්ආන් දෙසට ඔවුන් අඬ ගසයි. නමුත් ඔවුන් එය සමග කිසිම සම්බන්ධයක් නැත. ඔවුන්ව කවුරුන් විනාශ කරයිද ඔවුන් අල්ලා සමග ලංවුවන්ගෙන් උසස් අයය යනුවෙන් රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පැවසීය. එවිට නබිතුමනි ඔවුන්ගේ ලක්ෂණයන් කුමක්ද යනුවෙන් ඇසු විට ලක්ෂණය මොට්ට ගැසීම යනුවෙන් රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පැවසීය. හඳුන්වා දීම. අනස් රලියල්ලාහු අන්හු ආධාරය අබූ දාවුද්. අදට සිටින වහාබරුන්ගෙන් කොටසක් ඔවුන්ගේ සියලු ගුරුවරයාගේ දිවුරුන් දෙන විට ඉසකෙස් තට්ට ගැසීම මොට්ට ගැසීම අප දනිමු. තවද සත්‍යය මොට්ට කිරීම සුසාන භූමි ජියාරම් මොට්ට ගැසීම යන අර්ථයක් දෙයි. අපට මඟ පෙන්වන ගුරුවරු කලිමාව ගැනත් එහි ශක්තිය ගැනත් කොතෙක් දෝ අපට වර්ණනා කර කියා දී ඇත. අදටත් කියා දීගෙන සිටිති. අසාගෙන සිටීම ප්‍රීතියක් ඉතාමත් පුදුමාකාරවත් ඇත. කුර්ආනයේ පවා කොතෙකුත් තැන්වල කොතෙකුත් ලෙස කලිමාව වර්ණනා කර ඇත. අල් කුර්ආන් 14 වෙනි සූරාව 24 වෙනි වගන්තිය. නබිතුමනි තෞහීද් කලිමා යනු යහපත් වචනයට අල්ලා කෙසේද ඉතා උසස් ලෙස උදාහරණ පවසයිද යනු ඔබ නොදැක්කේද? එය අහස්තලයේ ව්‍යාප්ත වූ අතුසේද පොළවේ යටට කිඳා බැසගත් මුල්සේද එක් යහපත් ගසකට සමාන වේ. 14 වෙනි සූරාව 25 වෙනි වගන්තිය අල් කුර්ආනය. එම ගස දෙවියන්ගේ ආශිර්වාදයෙන් සෑම කාලයම ඵලදාව දීගෙන තිබේ. මිනිසුන් අවබෝධ කර ගැනීම සඳහා ඔවුන්ට මෙය අල්ලා උදාහරණය ලෙස පෙන්වයි. අල් කුර්ආන් 14 වෙනි සූරාව 26 වෙනි පරිච්ඡේදය. අයහපත් කලිමා වැකියට උදාහරණය පොළවේ මුල් නොබැස කැඩී වේලිච්ච අයහපත් ගසකට සමානය. එය රඳා නොපවතී යනුවෙන් කුර්ආනය පැහැදිලි කරයි. නමුත් අපගේ සමූහ ජනයාගේ වැඩි දෙනෙකුගේ ජීවිතයේ කලිමාව තුලින් යම් ප්‍රයෝජනයක් ලබා ගත්තාද පැවසුවොත් වැඩි දෙනෙක් එලෙස ප්‍රයෝජනය ලබාගත් බවට පෙනෙන්නට නැත. කුමක් නිසාද යනු අප වේලිච්ච දිරච්ච මුල් වේලිණු ගසකට සමාන වචනයක් හොඳ ගසක් ලෙස සිතා සිටින බව පෙනේ. නමුත් යහපත් මිනිසුන්ගේ ජීවිතයේ කොතෙක් දෝ උසස් දේවල් කලිමා නිසා සිදුවී ඇති බව ඉතිහාසය අපට පෙන්වා දෙයි. අදටත් සමහර අයගේ ජීවිතයේ කොතෙක් දෝ අපූර්ව සිද්ධීන් කලිමාව නිසා සිදුවන බව අපට පෙනේ. අල් කුර්ආනය 14 වෙනි සූරාව 27 වෙනි පරිච්ඡේදය. ඊමාන් විශ්වාසය කළ මෙලොවත් හරි පරලොවත් හරි කලිමාව යනු ස්ථීර වචනෙන් අල්ලා වුන්ව ස්ථීර කරන්නේය. අවඩ කරන්නව වැරදි මාර්ගයේ අතහරින්නේය. අල්ලා කැමැති දේ කරන්නේය යනු කුර්ආන් පැහැදිලි කරයි. එම නිසා අප කලිමාව කියවමින් විශ්වාස කරමින් සිටින්නෙමු. කියා සිටින විට එයින් ප්‍රයෝජන නොලැබීමට හේතුව කුමක්ද යනුවෙන් කල්පනා කර ප්‍රයෝජනය ලබන මාර්ගය සොයා දැනගත යුතුය. අපගේ ඉමාම් වන අල් කුර්ආනයේ 7 වෙනි සූරාව 59 වෙනි පරිච්ඡේදය, 7 වෙනි සූරාව 65 වෙනි පරිච්ඡේදය, 7 වෙනි සූරාව 73 වෙනි පරිච්ඡේදය, 7 වෙනි සූරාව 75 වෙනි පරිච්ඡේදය, 7 වෙනි සූරාව 85 වෙනි පරිච්ඡේදය,
41 වෙනි සූරාව 43 වෙනි පරිච්ඡේදය 21 වෙනි සූරාව 25 වෙනි පරිච්ඡේදය යන ආයාවල අපට ඊට විශාල සත්‍යයක් ඉදිරිපත් කරයි. මෙම ආයාවල පැහැදිලි කිරීම අවශ්‍ය තැන්වලදී ඉදිරිපත් කරමු. මෙලොවට පැමිණි නබිතුමාලා රසූල්තුමාලා සෑම දිනම කුමක්දෝ එක් සත්‍යයක් එම සත්‍යය පැහැදිලිව හදවතේ රඳවා ගැනීම සඳහා ක්‍රියාකාරකම් අමල් දී ඇත යනු පැහැදිලිව පෙනේ. මෙතන ඉස්ලාමය කුමක් සඳහාද යන පරිච්ඡේදයේ ඉතා දීර්ඝව පැහැදිලි කරමි. ඉවසන්න. මම කලින් පෙන් වූ ආයත්වල අනුව මූල ධර්මය පැහැදිලි කිරීම ඉස්ලාමයේ ජීවය යනුවත් ඉබාදත් යනු ඉස්ලාමයේ ශරීරය යනුවත් පෙනේ. මෙම මූල ධර්මයේ පැහැදිලි නම යනු ඊමාන් විශ්වාසය යනුයි. මෙම මූල ධර්මයේ පැහැදිලි කිරීම මන්ත්‍රය වන කලිමාවේ අර්ථකථනය සමහරු අපගේ හදවතේ වැරදි අර්ථකථනයෙන් කිඳා බැසගත් නිසා ඊමාන් විශ්වාසයේ සත්‍යය නොදැනවත්කමින් සිටින්නෙමු. මෙලෙස නොදැනවත්කමින් ක්‍රියාකාරකම් පමණක් ඇස් වසාගෙන අප පිළිපදින්නෙමු. මෙම ක්‍රියාකාරකම් වල පරමාර්ථය ප්‍රතිපත්තිය විශ්වාසය ස්ථීර කර ගැනීම සඳහා නොමැතිවීමෙන් එය මල ශරීරයකට සමාන නැතිනම් මුල් මැරිච්ච ගසකට සමාන වේ. එම නිසා මෙම ක්‍රියාවන් අපට කෙසේ ප්‍රයෝජන වේද? මූල ධර්මය පෙරලා දැමුවේ කවුරුන්ද? කුමකටද පෙරළුවේ යනු පැහැදිලි කර ගැනීමට ශක්තියක් දැනට ඔබ සතුව නොමැත යනු දෙවියන්ගේ උදව්වෙන් මම දනිමි. එම නිසා කරුණාකර ඉවසන්න පැහැදිලිව පෙන්වා දෙමි. අප ඉගෙනගත් ආගමික පොත්වල වැඩි හරියක් අපගේ ගුරුවරුන් වැඩි දෙනෙක් කුමක් පවසන්නේද යනු කිසිම පාප ක්‍රියාවන් වල නොයෙදෙන ලෙසයි. එසේ කිරීම ආගම් විරෝධී යනු පවසති. නමුත් පාප ක්‍රියාවලින් මිදෙන්නේ කෙසේද? එයින් බේරෙන්නේ කෙසේද යනු වැඩි දෙනෙක් පවසා දෙන්නේ නැත. වැඩි දෙනෙක් පැහැදිලි කර දෙන්නේ නැත. කවුරුන් හෝ සමහර උපාය මාර්ග කියා දුන්නත් එම උපාය මාර්ගයන් මිනිසුන්ගේ වැඩි දෙනෙක් යහපත් අයවලුම් බවට පත් වූ බව පෙනෙන්නට නොමැත. අපගේ දැනුම ඇති අයගේ සමහරු පවසන උපාය මාර්ග ආසාවන් තදින් බැඳ තිබිය යුතුය යනුවෙනි. නමුත් ආසාව බැඳ තද කරගෙන සිටීම වචනෙන් ලේසි වූ බව පෙනෙන්නට තිබුණත් ක්‍රියාවෙන් ඉතා අමාරු කාර්යයකි. කුමක්ද යනු මිනිසුන් වන අප කුඩා කල සිට පංච ඉන්ද්‍රියන්ට වහල් වීමට පුරුදු වී ඇත්තෙමු. අප සතුව තිබෙන අප අනුභවයට ගත් දෙයට වඩා තවත් එකක් ලස්සනයි, රසයි, හොඳයි කියා අප දැනගත් විට එම වස්තුව අපගේ නොවේ යයි දැනගත් විට අපගේ ආසාව එම වස්තුව දෙස සිත ඇදී යෑම පුදුමයක් නොවේ. මෙය මිනිස් හදවත් වලට දෙවියන් දුන් සාමාන්‍ය දෙයකි. මෙම සිත පැනගොස් යන ආසාව අනිවාර්යෙන් බැඳ තැබිය යුතුයි නම් දඬුවමට බියවි නැතිනම් ඊට වඩා වෙනත් ලොකු ආසාවකට බලහත්කාරව බැඳ තැබිය යුතුය. මෙසේ කළ විට ආසාව සංගවා ගත්තෙමු යනුවෙන් වුවත් ආසාව යටකර දිනුවෙමු යනු අර්ථය නොවේ. තවද බලහත්කාරයෙන් බැඳ තැබූ විට අවස්ථාවන් ලද සැනින් කැඩී බිඳී යයි. තවද දිව්‍ය සැප සම්පත් ආසාව නිසා කුඩා ආසාවන් බැඳ තැබීමට පුළුවනි නම් එයද
පිළිගැනීමට නොහැකිය. නමුත් දැනුම අඩු ජනයාට මෙම උපාය මාර්ග කියා දීම නිවැරදි වූවත් දෙවියන්ගේ ආශිර්වාදය දෙවියන් හා එක්වීම දේව ඓක්‍යය ලබා ගැනීමට වෙහෙසෙන දැනුම සොයන අයට මෙම උපාය මාර්ගයන් නොගැලපේ. එම නිසා මෙම විෂයේ අප පරීක්ෂණය කළ යුතු දෙයකි. මක්නිසාද යනු යහපත් උසස් අය කොයි උපාය මාර්ගයන් කෙසේ පිළිපැද ජය ලබාගත්තාද යනු අප නොදැන සිටියත් එතුමන්ලා පිළිපද ජයග්‍රහණය ශාන්තිය අපට ලබා ගැනීමට නොහැකිය. ඊළඟට සලාත් ඉස්ලාමයේ දෙවන වගකීමයි. සලාත් නොකරන්න කාෆිර් වී යයි නැතිනම් කාෆිර් වේ. මූමින්වරයාත් මුස්ලිම්වරයාත් වෙන් කරන්නේ සලාතයයි. එම නිසා කෙසේ කුමක් වුවත් සලාත් අනිවාර්යෙන් කළ යුතුය. සලාත් මූමින්වරුන්ට අනිවාර්ය නිසා සලාතය ඉතාමත් අනිවාර්යෙන් ගත යුතුය. මෙසේ ගත් විට සෑම දේම නිවැරදි වී යයි යනුවෙන් අපගේ ගුරුවරුන් සමූහයේ සිටින පඬිවරුන් අපට පවසා දෙති. එසේ පමණක් නොවේ. සලාත් නොකරන අයගේ වචන ඇසීම හරාම් යනු පවසති. සුජූද් සිරස නැමීම නොමැති වන්දනාවක් නොමැතිය යනුවෙන් සුජූදු නොකරන අයගේ වචන අසා සිටීම කළ යුතු නැත යනුවෙන් සමහර දැනුම උසස්යයි කියාගන්නා අය පවසති. දෙවියන්ට සිරස නැමීම සුජූදු නොකරන අයෙකුට සත්‍ය වශයෙන් ඉබාදත් නොකරන අයෙකුට කුර්ආනයේ දොරටුව විවෘත නොවන බව මේ අයට නොතේරේ. ක්‍රියාකාරී නොමැති අයෙකුගේ වචනය නොඇසිය යුතුය යනුවෙන් පවසති. තමන් ළඟ තිබෙන දේ ලෙස වේශ නිරූපණ එනම් රංගපෑමේ ක්‍රියාවන් එම දැනුම ඇති අය ළඟ අමල්ගල් ක්‍රියාවන් දැක ගැනීමට දැනුමත් ඇසත් මේ අය ළඟ නොමැත. මේ අයවලුන් ක්‍රියාවන් යනුවෙන් පවසන්නේ ලෝකයා තමාත් රවටා ගන්නා රඟපෑම් පමණයි. මෙම අය සලාත් නොමැති සුජූද් නොමැති රජයේ උසස්යයි සම්මත අයගේ නිලධාරීන්ගේ වචන කුමන නීතිය අනුව අසන්නේද මම නොදනිමි. මේ අය තමන්ගේ කියමට ආධාර සාක්ෂි ලෙස පෙන්වයිද කුමක් සාක්ෂි ලෙස පෙන්වයිද මම නොදනිමි. නමුත් මේ අය විශිෂ්ට දැනුම ඇති අය බව හඟවාගෙන දාමරිකව කලහකාරී ලෙස හැසිරෙන බව මම දකිමි. ඉතා දුක් වී ලැජ්ජා වෙමි මේ දේශ බලා. එක් දැනුම ඇති අයට ඉහලින් එක් දැනුම් සම්භාර අය උසස් අය සිටිති යනු දෙවියන් පැවසූ දේ මේ අයවලුන් නැවත කියවා තේරුම් ගත යුතුය. කියවන්න යනුවෙන් පළමුවෙන් පහළ කළ දේව වචනය යනු මේ අය නැවත පරීක්ෂණය කළ යුතුය. මෙලෙස නොදැනගත් පෙරලාගත් රැවටිලි වචනවලට කුර්ආනයේ හදීස්වල උතුම් අයගේ වචනවල කොතනත් ආධාර නොමැත. කොතනත් සාක්ෂි නොමැත. කල්පනා ශක්ති නොමැති සාමාන්‍ය ජනයා රැවටීමට මෙලෙස පෙරළු වචන පැවසීම මිනිස් සමූහයා විනාශයට තල්ලු කිරීමට සමානය. අල් කුර්ආනයේ 6 වෙනි සූරාව
123 වෙනි පරිච්ඡේදය. මෙලෙස එක් එක් ප්‍රදේශවල ඒ පෞකාරවරු අපගේ නායකයන් බවට පත් කෙලෙමු. එහි ඔවුන් විසම ක්‍රියාවන් කරමින් සිටිති. නමුත් ඔවුන් තමන්ටම හැර අපරාධ නොකරති. මෙය ඔවුන් වටහා නොගනිති. විසම ක්‍රියා ප්‍රාණඝාතයට වඩා දරුණුය යනු කුර්ආනය පැහැදිලි කරයි. හදීස් දැනුම විශ්වාසවන්තයන්ගේ වැරදි ගිය වස්තුවකි. එම නිසා එය කොතන හමු වේදෝ එය ඔහුටම අයිති වෙනු ඇත. හඳුන්වා දීම අබූ හුරෛරා රලියල්ලාහු අන්හු ආධාරය තිර්මිදි. තවත් සමහර දැනුම ඇති අය තමන්ගේ ප්‍රචාරක මේසේ ඔවුන්ගේ අභිමත පරිදි ඔවුන්ගේ මෝඩ ප්‍රතිපත්ති දැනුමින් දැනගත් පැහැදිලි කිරීම මගින් කුර්ආනය හදීසය අන් අතර පෙරලා ව්‍යාඛ්‍යාන කරගනිති. කවරෙකු හෝ ස්වේච්ඡා සහගතව එම ප්‍රචාරකගේ වැරදි බව පෙන්වා කුර්ආනය හදීස් වලින් ආධාර සාක්ෂි සහගතව පෙන්වා දුන් විට එම ප්‍රචාරකයන් කුමක්ද පවසන්නේ? මේ වැරදි පැහැදිලි කිරීමක්. කුර්ආනය ගැන අනබෝධයෙන් වැරදි මග ගියවුන්ගේ පැහැදිලි කිරීම. මෙම පැහැදිලි කිරීම ඇසීම හරාම් කියති. තවද අපිමයි සුන්නතුල් ජමාත් කාණ්ඩයේ අයිති අයවලුන් යනුන් අප තමා ස්වර්ගයට යන්නේ යයි පවසමින් සාමාන්‍ය ජනයා රවටති. කවරෙකු හෝ සාමාන්‍ය දැනුමින් අවිශ්වාසය නැති කර ගැනීම සඳහා එක් සාධාරණ ප්‍රශ්නයක් ඇසූ විට එවෙලේම කුෆර් කලිමා කියා දෙති. මෙලෙස කියා දෙන අය කලිමා ගැනවත් කුෆර් සිර්ක් ගැන කුමක් සිතා සිටින්නේද යනු මම නොදන්නෙමි. හදීස් දැනුම කියා දෙන්නා, එය අසන්නා, එය සාවධානව අසන්නා, එය ප්‍රිය කරන්නා යන සතර වර්ගයේ අය එහි ප්‍රතිඵල ලබා ගනිමින් සිටී. දැනුම නැමැති පෙට්ටියේ යතුර ප්‍රශ්න ඇසීම තිබෙන නිසා දැනුම අසා දැනගන්න යනු රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පැවසීය. නමුත් අපගේ දැනුමටත් අමල්වලට ක්‍රියාවන්වලට මඟ පෙන්වන අය සාධාරණ ප්‍රශ්නයකට ඉඩ ලබා දෙන බව නොපෙනේ. තවද ප්‍රශ්න ඇසීම නාස්තිකවාදයයි යනු පවසති. නාස්තිකවාදය යනු ආගම පිළි නොගන්නා අය යනු පවසති. ඇත්තයි. නරියන්ගේ ගුහාව තුල නාස්තිකවාදය සිටින්නේ නැති බව ඉංගස්සාල් කියා තිබීම සම්පූර්ණ සතියකි. කවරෙකු හෝ අන් අයගේ යහපත සඳහා මහන්සි වී යනු පවසයිදෝ ඔහු අන් අයට කරදර දෙන ලොකුම මෝඩයෙක් ලෙස හෝ ඊතා දක්ෂ දැනුම් සම්භාරයක් ඇති අයෙකු ලෙස සිටිය යුතුය යනු අප දැනගත යුතුය. නමුත් ඥානවන්තයා නිසා මිනිසුන්ට ඇතිවන කරදර දෙවියන්ගේ රහමත් වරප්‍රසාද වේ. මෝඩයෙකු නිසා ඇතිවන කරදර දෙවියන්ගේ දඬුවම යනු අප දැනගත යුතුය. අපගේ සමූහ ජනයාගේ කොතරම් වැරදි සහගත මාර්ග පැහැදිලි කිරීම යහපත් අරමුණින් අයහපත් අරමුණින් ඇතුළත් කර ඇත. වැරදි කාරණා කියමින් අන් අයගේ වැරදි කියන අරමුණින් කුමක්දෝ මම පවසන බව නොසිතන්න. ඔබ මෙතෙක් නොදැන සිට නොමැතිනම් දැනගෙන පූර්ණ ලෙස පිළිගැනීමට නොහැකිව අමාරුවෙන් සිටි ඉතා විශාල සත්‍යයක් පැහැදිලි කර ඔබගේ අවිශ්වාසය දුරු කරලීම සඳහා මම අන් අයගේ අඩුපාඩු පෙන්වා දෙමින් සිටින මෙය අනුමත කළ එක් විෂයක් බව
පළමුවෙන් ඔබට කියා දෙමි. අපගේ සමුදායේ සිටින පිරිසිදු සිතත් පැහැදිලි දැනුමක් තිබෙන සමහර හොඳ උලමාවරු හැර වැඩි දෙනෙක් දැනුම ඇති අය අන්ධයා ඇතෙක්ව අතකා බලා මාර්ගයේ ජීවය වෙන තෞහීදු විශ්වාසය පිළිබඳ ඔවුන්ගේ දැනුම මෙන් වේ. ඇතාගේ කන අතකා ඇත කුල්ලක් වැනිය පවසනවා හැර ඇතාගේ එක් අංගයක් බැලුවෙමු යයි නොදනි. ඇතෑව සම්පූර්ණයෙන්ම අතගා බැලීමට මොහුට නුපුරුවනි. ඇතාගේ සම්පූර්ණ රූපය දැක ගැනීමට ද ඇස් දෙක නොමැත. මෙලෙස ඇතාගේ කකුල අතගා වංගෙඩියක් ලෙස පවසති. හොඬවැල අතගා මෝහගස ලෙස පවසති. වලියගේ අතගා ඇතා කොස්සක් ලෙස පවසති. මේ අයගේ වචන අසා තවත් අන්ධෙක් ඇතා මොවුන් පවසන පරිදි එක් නිවාසයක් ලෙස කල්පනා කරයි. මේ සෑම දෙනාගේම වචන අසා සිටි අයෙක් ඇස් දෙක තිබියදීත් එය නොබලා අන්ධයන්ගේ කියමන අසා එය සාක්ෂියට ගෙන තැනටත් කාලයටත් අවශ්‍ය පරිදි පැසසුම් කරමින් දේශනා කරති. පොත්පත් අධිකව ලියා මුද්‍රණය කරති. ඇතාව දෑසින් දැක බලාගත් තව කෙනෙක් ගොළු වී සිටී. මක් නිසාද යනු අන්ධයන්ට ඇතා පිළිබඳ දැනුම ලබා දීම තමන්ට අනිවාර්ය නොවන නිසා තමන්ගේ වචනය අන්ධයන් විශ්වාස නොකරන නිසාතය. නමුත් දෑස් තිබෙන සමහරු ඇතාව දකිති. ඇතා සමග එකට සිටිති. අත්දැකීමින් දැනගතිති. ඇතාගේ සත්‍යතාවය අන්ධයන්ට පෙන්වා දීම තමාගේ වගකීම යනු දකිති. අන්ධයන්ගේ පෙනුම ස්වල්පයක් හෝ ලබා දීම සඳහා එක් දර්ශනයන් දෙවියන්ගෙන් ලබා ගනිති. තමන්ගේ වගකීම ඉටු කිරීමට ඉදිරිපත් වෙති. මෙවැනි අය එක් කාලේ ජමාන්වල ඉතා අල්ප දෙනෙක් සිටිති. මම පැවසූ ඇතා යනු ඊමාන් නැතිනම් සත්‍ය තෞහීද් යනු දැනගත යුතුය. අනුමාන සාක්ෂියට ගෙන පොත්පත් ලියන අය නැතිනම් දේශනා කරන අය ඇස් තිබියදීත් ඇතාව නොදැක සිටින අය බව පහදාගත යුතුය. අන් අය ගැන අපට දැනට අවශ්‍ය නැත. නමුත් මෙම පොත් ලියන අය දේශනා කරන අයව පිළිපදින ජනයා සලාත් වැනි ඉබාදත් කරති. උම්මුල් කුර්ආන් යනු වර්ණනා කරන අල්හම්දු සූරාව දවසට 17 වතාවක් පාරායනා කරති. අප සමග අවුරුදු 50-60ක් වර්ෂයන් සලාත් කරන අය සිටිති. එම සලාතේ යෙදෙන අයගේ වැඩි දෙනෙක් සලාතයේදී ඔබගේ යා මාර්ගය අපට පෙන්වා දෙනු මැනවි කියන දුආ ප්‍රාර්ථනය ඉටු වූවාද නැතිද යනුවෙන් කල්පනා නොකරති. කුමක්ද යනු එම යාහ මාර්ගය සිරාතල් මුස්තකීම් ආඛිරා පරලොවේ තිබෙන බව රැවටි අසීයෙන් ඔවුන් සිටිති. මෙලොව දුන්යා සිරාත් යන මාර්ගයේ තිබෙන බවත් එම මාර්ගයේ මෙලොවේ ගමන් කළ අය පරලොවත් එම මාර්ගයේ ගමන් කරනු ඇති බව අපට නොහැටේ. අප ඒ ගැන සුළුවෙන් හෝ සිතා බැලිවේ නැත. මෙලොව රුපියලක් හෝ වටිනාකමක් තිබූ විට එය නැවත නැවතත් කල්පනා කරන අය දීන් නැමැති මාර්ගය විසේ වැඩි හරයක් සිතා නොබලති.